ඕන වලක මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න. දෙදාර හිටියට කමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. මේ කිව්වයි කියලා කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ජීවිතේ මෙතන නෙවෙයිනේ. ඔයාලා ඔක්කොම තරුණ වයසේ ඉන්නේ. ඔයාලට ජීවිතයක් තියෙනවා. ඒ ඔයාලගේ ප්‍රශ්න ගැන අපි විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගියදා මීගමුව දළුපොත පල්ලන්සේන බන්ධනාගාරයේ තරුණ වරදකරුවන් විශෝධන මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම විශෝධන මධ්‍යස්ථානයේ මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සිදු කරනු ලබන අතර ඔවුන් මුහුණ දෙන ගැටලු ඇමතිවරයා විසින් ඍජුව විමසීමට ලක්කර තිබේ. මෙම අවස්ථාවට බන්ධනාගාර ඉහළ නිලධාරීන් පොලිසියේ හා පොලිස් විශේෂකාර්ය බලකායේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර ඇමතිවරයා එහිදී පවසා සිටියේ මේ මාසය තුලදී පමණක් රස පරීක්ෂක වාර්තා 9000ක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවයි. ප්‍රමාද වෙලා තියෙනවා. ප්‍රමාදී ඉඳවලට අසාධාරණයක් වෙනවා. දැන් ඒක නැති කරනවා. මේ මාසේ 9000ක් වාර්තා ගන්න පුළුවන් මාසය ඇතුළත. එතකොට එක දිගට කරනවා. එක දිගට කණ්ඩායම් දාලා රසපරීක්ෂක වාර්තා කාලය අනුව ලැයිස්තු දීලා තියෙනවා. ඊට පස්සේ ඒක පොලිසියත් එක්ක සම්බන්ධීකරණය කරලා රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ ලැයිස්තු යවලා තියෙනවා. එනේවා අප උසාවියට ඔන්ලයින් එවන්න කියලා තියෙනවා. වාර්තාව නඩු දිනේට ඒක ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා තියෙනවා. පුළුවන් තරම් ඉක්මනින් මම දන්නේ ළඟදී ආවායගේ වාර්තා ටික ප්‍රමාද වෙයි. නමුත් කාලයක් ඉන්න අයගේ වාර්තා ටික ඉක්මනට ගන්නවා. විශාල ප්‍රමාණයකට නිදාස් හම්බෙයි මේක කියන්නත්. ඊට පස්සේ පොදු සමාව ගැනත් අපි සරස්මක් හදාගෙන යනවා ඉදිරියට. ඉතින් ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඉන්න ඕන වලක මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න. දෙදාර හිටියට කමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. මේ කිව්වයි කියලා කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට මොනවා හරි ඇතුලේ කෑම ගැටලුවක් තියෙනවා නම් වෙන මොනවා හරි තියෙනවා නම් කියන්න. අතීතේ වෙච්ච දේවල් එහෙම සිද්ධ වෙන්න දෙන්නේ නැහැ පොලිසිය. කාටවත් නිකන් දැම්මොත් එයාට විරුද්ධව ඇක්ෂන් ගන්න අපි දැන් එහෙම හොයනවා. එහෙම කරන්න දෙන්නේ නැහැ කවුරුවත් නිකන්. ඔයාලත් දැනගන්න ඕන පුළුවන් තරම් සමාජයේ වැරදි වෙනවා තමයි මිනිස්සු අතේ. නමුත් ඉතින් මේක පස්සේම හැමදාම ජීවිතේ මෙතන නෙවෙයිනේ. ඔයාලා ඔක්කොම තරුණ වයසේ ඉන්නේ. ඔයාලට ජීවිතයක් තියෙනවා. ඒ ඔයාලගේ ප්‍රශ්න ගැන අපි විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ඒ හින්දාම තමයි දැන් අපි මේ ඇතුළටම ගිහිල්ලා කතා බහ කරලා ඔයාලට මොනවද කෑම ප්‍රශ්න තියෙනවද? වෙන අපහසුකම් තියෙනවද? රසපරීක්ෂක වාර්තා මේ ආවද වෙලා ඉඳලා ඔක්කොම කියන්නේ රසපරීක්ෂක වාර්තා. ඒක නම් අනිවාර්යයෙන්ම අපි තාම කෙටි කාලයක් තුල රසපරීක්ෂක වාර්තා ඔයාලට දැනගන්න පුළුවන් මේ දවස් කොච්චර ප්‍රමාණයක් එනවද කියලා. යම් ප්‍රමාණයක් අඩු වෙයි. ඊට පස්සේ බලමු මේ අනිත් අයගේ මොනවද ගැටලු කියලා. පොදු සමා වැඩ පිළිවෙලකුත් අපි හදනවා දීර්ඝ කාලයක් ඉඳපුවා. හැබැයි ඉතින් බන්ධනාගාරය තුල හොඳින් ඉන්න ඕනේ. මොකද යාපත් කල්පනාවෙන් ඉන්නකොට නේ එළියට යන්න පුළුවන්. වැරද්දක් වුණාම ආයේ වැරද්දම කරනවා කියලා ඉන්න එපා. හරිද? දෙන්නේ තුන්දරේ මොකක් හරි කිව්වා මේකට එකතු වෙන්න ලෑස්ති වෙන්න එපා. මොකද එළියේ ඉන්න අපි ඔයාලා ගැන හොඳ අවබෝධයෙන් ඉන්නේ. හරිද? අපි මේ සමහර ලාවට සිද්ධියක් වුණාම පොලිසියවත් ඇතුළට එවන්න එච්චර කැමති නැහැ. මොකක් හරි සියලු දෙනාගේම ජීවිත ආරක්ෂා කරන්න තමයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඉතින් ඔයාලා ඇතුළේ ඉඳගෙන මේ විදිහට හිතන්න ඕනේ. අපිට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඕන වෙලාවක මේක ඇතුළට ඇවිල්ලා කතා බහ කරන්න පුළුවන්. අපි එහෙම අපි ඔයාලා වගේ අය තමයි. ඔයාලා යම් වැරද්දක් කරා ඉතින් කාලයක් කවුරු හරි වැරද්දක් කරොත් දැන් ලොකු මිනිහා වැරද්දක් කරත් හිරේට යන්න වෙනවා. පොඩි මිනිහට විතරක් නෙවෙයි. එහෙනම් නීතිය කාටවත් සාධාරණ නීතියේ සාධාරණ භාවය ඔප්පු කරන්න රසපරීක්ෂක වාර්තා ටික පුළුවන් තරම් ඉක්මනින් අපි අරන් දෙනවා. අරන් දුන්නාම ඊටු ටික උසාවියෙන් කරගන්න. උසාවියට යවන වැඩේ දක්වා කරනවා. උසාවියට යන වැඩිත් කරනවා. දැනට 10000ක නාමලේඛනයක් තියෙනවා. 10000 තමයි ප්‍රමාද වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඊටු ආයත් බලනවා. දිගටම මේක අරන් යනවා. ඉතින් ඔයාලගේ වගකීම තමයි ගිහිල්ලා ආයෙත් තරක් ආවොත් දැන් ඉන්නවනේ මෙතන 3-4 සැරේ ආවයි නේද? හරි අපි ඒවා හැම එකක්ම දැන් හොයලා බලනවා. අපි අධිකාර නැමැතුමාට කියලා තියෙනවා. තුමාගේ ඇවිල්ලා ඉන්නවා. අපි මේ සියල්ලම වාර්තා කරනවා. අපි නිලධාරීන්ටත් අධිකාරීතුමාලා ඇත්තටම උදව් කරනවා. අවුවාරි කෙනෙක් දෙන්නෙක් කරපුවාම සිද්ධි වෙනවනේ. එළියෙත් වෙනවා, සමාජෙත් වෙනවා, ඇතුළෙත් වෙනවා. ඉතින් ඒව අපි බලක්වාගෙන මේ ඔයාලට හොඳ ජීවිතයක් හදලා දෙන්න ඕනේ. හැමදාම මේකේ ඉන්න බෑ. වැරද්දක් කරනවා තමයි. වැරද්ද කරපුවාම වැරද්දට විතරයි දඬුවම් දෙන්නේ. දැන් වැරද්දට වැඩියෙන් දඬුවමක් විතර දීර්ඝ කාලයක් ඉන්නේ ඉඳලා. ඒ හින්දා තමයි අපි බැලුවේ. ඔය ජනාධිපති විශේෂයෙන් මේ ගැන මැදිහත් වෙලා ඉන්නේ. වෙනම දවස ගානේ. ඔයම ඉන්නවා. උත්තරයක් හොයලා දෙනවා. පුළුවන් තරම්. උසාවියේ ඉතින් ආයෙ දඬුවම් දෙන එක වෙනම එකක්. නමුත් ප්‍රමාදේ වළක්වනවා. ඒකට වෙන
අපහසුතාව තියෙනවා නම් පහසුකම් ටිකක් ඇති කරන්න අපිට කටයුතු කරන්න පුළුවන්. ඊට මැදි ඒවා ඒ කියන්නේ අවධානය යොමු වෙලා තියෙනවා. ටොයිලට්ස් ටික වැඩි කරන ඒවා. ඒවා ටිකක් ඔයා බලමින් ඉන්නවා. කෑම අඩුපාඩු තියෙනවා නම් කියන්න කෑම වෙනස් කරගන්න තියෙනවා සර් කියන්නේ මොකද රජය මුදල් වියදම් කරනවනේ කෑම එකක් දෙන්න. කොතරම්ද? මාස හතක්. අපි මේකම වන්දනාකාරීදී අපේ වරදක් තුනේ අපිට ඒ වන්දනාකාර කියන්න බැරිස යන්න පුළුවන් ඉතින් ඔයාලා ඉතර කලබල වුණානේ. අපි අනුමත කරනකොට එතනින් අපි වෙනත් වන්දනාකාරට එතනින් යනකොට ඇඳන් හිටපු ඇඳුම පිටින් තමයි අපි වෙනත් වන්දනාකාරට ඇරි. ඇඳුම් නැද්ද දැන්? ඒ වන්දනාකාරනුත් කෙනෙකුට ඇඳුම් කරන්නේ නැතුව තමයි මෙතනට ආවේ. දැන් මෙතනොත් අපිට එහෙම යන්න වේද කියන අදහස නෑ තියෙනවා. නෑ නෑ එන්නේ නෑ. එහෙම මෙතනත් අපි කොච්චර ග්‍රෑම් ගන්නද? 17 කසිය. එතකොට පාවිච්චි කරා. පාවිච්චි කරා. ඒ ඉතින් කෙනෝ පෙත්තක් අස්සර සාප්පු කුදුලා නෙමෙයි දාන්නේ. කවන්නේ පාවිච්චි කරා නම් මාස 3ක් මාස 6ක් පුරුත්තාපනේ හරි ගමන් නැහැ. දැන් මේ අපි යන දවසක් දන්නේ නැහැ. නෑ දැන් ඒක ඒ දෙක තුනම බලනවා. ආ. උත්පාදනය කරලා යවන කොටස බලනවා රස පරීක්ෂා වාර්තා දිලා උසාවියේ නිදාස් කරනවා. අපිට උවමනාවක් නැහැ. ඉතින් මේක ඇතුලේ දාගෙන ඉන්න ඔයාලට උවමනාවක් තියෙන්න නෑ. සමාජික ආයතනෙත් ඇවිල්ලා තේරුම් ගන්න. මොකක්ද දෙන්න ඕනේ නැහැ නේ ගෙවල් වල නෑ දැන් ඉන්නවා. සමාජයක් තියෙනවනේ ජීවිතයක් ගැන හිතන්නේ. එහෙම කරමු. මොනවාරි තියෙනවා නම් එස්ටි මාත්‍යට කියන්නේ නැත්නම් අපි ඕන වෙලාවක එන්න. හරිද? එහෙම ගැටලුවක් නැහැ. ගැටලුව ඇති කරගන්න නැතුව මොනවාරි තියෙනවා නම් දැම්මම කියන්න. නිලධාරීටියට කමන්නේ. සාකච්ඡාවක් අවශ්‍ය නම් තත්කාල කියන්නේ සර්. එමෙන්න. නෑ අපිට වෙන කිසි ප්‍රශ්නයක් නෑ අර වාර්තා හරි වාර්තා ප්‍රශ්න පිළිසරනවා.